good morning හැමෝටම රිච්චෝනි නම් බාරවලට එන වීඩියෝස් තව චෙකින් කරපු වීඩියෝස් නම් මේ vlog එකේ නෑ මට ඒව ගන්න අමතක වුණා මේ ප්‍රයිවට් බස් ටුවර් එක මම ප්ලෑන් කරේ රිච්චෝනින්දී බාරියෙන් බුක් කරලා තිබුණත් යන්නේ කොහෙද කියලා මම හිතාගෙන හිටියේ නෑ මට ප්‍රයිවට් බස් ටුවර් එකක ඔෆර් එකක් හම්බුණා ඉතින් මම හිතුවා සීට් එකක් බුක් කරන්න so welcome to Alberobello in Puglia Puglia වොත් අනිවාර්යයෙන්ම යන්න ඕනි සිටි එකක් තමයි මේක හරිම ලස්සනයි ගෙවන්න මුකුත් ඕනේ නැහැ ඔයාට කාර් එකේ එන්න පුළුවන් නම් කාර් එකේ එන්න පුළුවන් නැත්නම් ට්‍රේන් තියෙනවා නැත්නම් ප්‍රයිවට් බස් ටුවර් තියෙනවා ඒවට දාලා එන්න පුළුවන් මේ සිටි එක බලන්න මම ගියේ ඩේ ටුවර් එකක් මේ සිටි එක දවසින් බලලා එන්න පුළුවන් නැත්නම් ට්‍රොලි හවුස් එකක එක්ස්පීරියන්ස් එකක් ගන්න ඕනි නම් B&B තියෙනවා So these unique structures date back to the 14th century. ගෙවල් හදලා තියෙන විදියට මේ ගෙදර තව මේ විදියටම තව තැනකට ගිහින් හදා ගන්න පුළුවන් විදියට තමයි මේගොල්ලෝ හදලා තියෙන්නේ මොකද Kingdom of Naples ටැක්ස් එකක් ගෙවන්න තියලා තියෙනවා ලෝකල්ස්ලාට ඒකේ ටැක්සස් ගෙවන්න බැරි නිසා I think ඒ ෆාමර්ස්ලා හැම ලෝකල් ගෙවන්න බැරි කට්ටියට මේ ගෙදර තව තැනකට ගිහින් බිල්ඩ් කරගන්න පුළුවන් විදිහට තමයි මේ ගෙවල් හදලා තියෙන්නේ. ඉතින් ඒක තමයි නිකන් ෆේරි ටේල් එකක ඇවිදිනවා වගේ සමහරක් වෙලාවට හිතෙනවා මොකද මෙතන හරිම ලස්සනයි. ඉතාලියේ ඉන්නවා නම් නැත්නම් ඉතාලියේ ඇවිල්ලා වැකේෂන් ඉන්න එහෙම හිතාගෙන ඉන්න කට්ටිය ඉන්නවා නම් මේ ප්ලේස් එකට අනිවාර්යයෙන්ම යන්න මොකද ට්‍රැවල් ඒජන්සි එකක් පැකේජස් තියෙනවා නැත්නම් ඔයගොල්ලන්ට තනියම ගයිඩ් ඇප් තියෙනවා ඒ වලින් හදාගෙන එන්න පුළුවන් මම වගේ ඩේ ටුවර් එකක් මේක ඇත්තටම දවසක් ඉඳලා බලන්න තරම් දෙයක් නැහැ ඔයගොල්ලන්ට දවසින් බලලා එන්න පුළුවන් ඉතින් මෙහෙ ට්‍රැවල් කරන්න එනවා නම් අනිවාර්යයෙන්ම පූල්යා පැත්තට ඉන්නවා නම් අනිවාර්යයෙන්ම මේ සිටි එක බලන්න යන්න මේ ගෙවල් වල තව යුනික් දෙයක් තමයි ට්‍රොලි හවුසස් වල on the roof එක සයින් ඇඳලා තියෙනවා ගෙදරට ලක් එකක් ගේන විදිහට එහෙම මීනින් එකක් තමයි තියෙන්නේ හැම සයින් එකකටම මීනින් ඩිෆරන්ට් මීනින් එකක් තියෙනවා සමහරක් ඒවා නම් දැන් මැකිලා ඒ සයින් හදලා තින්නේ හුණු වලිනුයි ලයින්ුයි මික්ස් කරලා මේ වීඩියෝ එකේ මම පෙන්නනවා Rione dei Monti it's a really famous district and museums church තව එක ආටිස්ට්ලාගේ shops තියෙනවා ඒවා මේ තින් එකකින් එකක් අගෝස්තු මාසේ ගොඩක් travellersලා ඉන්නවා මා ගියේ ඒ කාලේ තමයි ඉතින් ගොඩක් foreignersලා හිටියා හැබැයි මේ සිටි එක කවර් කරන්න පුළුවන් පැය 3 මාරක් ඇතුළතදී මගේ travel package එකේ තිබ්බා 10 hours tour එකක් 2 cities බලන්න ගියේ cities දෙකම UNESCO World Heritage city දෙකක් පැය 3 මාරක් අතර වෙලාවක් තමයි තිබුණේ මේ සිටි එක බලන්න අපිට
මම දැන් ඔයගලන්ට වෙන්නහන යන්නේ ආල්බෙරු බැල්ල සිටිය එකේ උසම තැනට. මේ බාරකෙන් ඕනම දෙයක් පර්චස් කරලා එතන තියෙන රූෆ් ටොප් එකෙන් මේ 360 view එක බලන්න පුළුවන්. 360 view එකක් තමයි තියෙන්නේ. ඉතින් මම ලන්ච් එකත් අරගෙන ගියා නෙක්ස්ට් ස්ටොප් එක අපේ මාතර සිටි. ඒ සිටි එකත් බලන්න. ඒකත් UNESCO World Heritage සිටි එකක්. ඒ සිටි එකත් හරිම ලස්සනයි. You will see it on my next video. Thanks for watching. Bye.